කුණු දාන්න තැනක් තෙව්වාමයි. හරි. කොඩි. අයිබුවන් වාසනාවන්. කැම් එක මෙතන තියෙනවා. මේකට කියනවා කැම් එක මෙතන. අයිබුවන් වාසනාවන්. අපි අද එකතු වෙන්නේ අයිබුවන්. මස්සිනා එපිසෝඩ් 2 කතා බහ yes සමග දෙවෙනි එකක් කරනවා. අපි ඉතින් දෙකක් කරයි කියලා. මොකද පළවෙනි එක කරලා දාලා මම කපලා රීල් ගහනවා මූ දන්නේ නැහැ මම මොකක්ද දාන්නේ කියලා කතාවත් කරේ නැහැ. අපි ඒක ගැන කිසිම දෙයක් කතා කරේ ඒක නැහැ. දෙවෙනි එපිසෝඩ් එකක් කරනවා කවද්ද කරන්නේ සාමාන්‍ය විදිහට සතිය සැරයක් කරනවා කියලා කතා වුණේ මුලින් මෙහෙම එන්න වෙන්නේ නැති ඉඳලා ඇහුවේ සිකුරාදනේ කවද්ද කරන්න කියලා මම ඊයේ කිව්වා මම ඊට ගෙදර එනවා කියලා. එපියක් කරන්න කවද්ද කියලා ඊයේ නෑ සිකුරාදා රෑ උත්තේ සිකුරාදා උදේ දැම්ම එපියක් කන්නේ කවද්ද කියලා. ඇත්තටම ප්‍රශ්නේ මේකයි අපි වැඩ වැඩි දැන් වෙලාව 12යි. අපි දැන් මේ උදේ ඉඳලා රෑ 11යි. උදේ ඉඳන් කොහෙද හිටියේ? අලාවද පැත්තේනේ. ඔව්. දවසම අලාවද පැත්තේ ඉඳලා නාකන්දුනේ ඕන දු නායකන්නේ. නෑ බෝ නායකන්ද වත්තල බා. එන නාකලන් දුවද හරි මොකක් හරි. එකක් හරි ඒක එන දුරක ඉඳලා කුරුණෑගලයි නත්තණ්ඩියයි මැද්දේ. දවසම නත්තණ්ඩියයි එන වැඩක් කරලා තමයි දැන් මේ ආවේ. ඉතින් එච්චර බිසි. දැන් ප්‍රශ්නේ මේකයි. අපි අර උදේට මොටිවේට් වෙනවා අද මොකක් හරි හොඳ වැඩක් කරනවා අන්තිමට ගෙදර ආවට පස්සේ හැක්. ආවට පස්සේ හැක් අද බෑ එක්කෝ හෙට කරමු. මෝට කතා කරන්නේ නැහැ මූ මට කතා කරන්නේ කියන්නේ කතා ගන්න හිතෙන්නේ නැහැ. ඔව් කියන්නේ මම ඔයාලට කතා කරද්දි මට මෙතනවා මේ අම්මෝ අද එකක් කියන්නේ මොකක් කරද පෙයි. ඕනේ එක්කෝ දැන් මට ඉතින් අද එන ගමනත් හිතුණා එක්කෝ අයියා අපි හෙටම කරමුද කියලා කියන්නේ. දැන් ඔබට ගෝනේ ආතේ දැන් අර බදාද යනවනේ සුපුවත් කරනවා අපි සෙට් වෙලා මයින් වයිෆ් කොහොම හරි අර දැන් කීකියයි බල්ල වයින් එක මන් දැන් බං අර සුපුවතරණ යන එකට මයින් සෙට් වෙන්න ගීතිකා අහගෙන කාම් මියුසික් අහගෙන අර සුනෝලින් අපි වහගෙන එනවා. එකපාර කෝල් කළා කියනවා අයියා කොහෙද ඉන්නේ? මම කිව්වා මම එනක වගින්න ඉන්න මම ටග් ගාලා එනවා කියලා. නෑ මේ එන්නකො පොඩි අවුලක් මේ එහා ගෙදර බල්ලා අපි වහලේ. දැන් මම මුල එයා ගෙදර බල්ලා කොහොමද වහල්? ඒ බල්ලා කොහොමද අපේ ගෙදර වහලේ එන්නේ? ඊට පස්සේ එහෙම අනිත් පැත්තට ක්ලික් වුණා අර ස්ලැබ් එක තියෙනවා. ඒත් එතන බලන්න අඩි 4ක් 3ක් ગેප් එකක් තියෙනවා. ස්ලැබ් එකයි වහලේ මැද. මොකද පයින්නේ? ඊට පස්සේ හිතාගත්තා හරි දැන් ඔය වහලේ මූ අරේ මේ දුල වහලේ කඩ වඩනවා. සීලිව කැඩෙනවා. ඊට පස්සේ අපි සුපුවත්තරනේ ගිහිල්ලා ඉන්න වෙලාවේ එතන ඉද්දි මූ කඩන් ඇట్లా පල්ලෙහාට මූ කාමරේ හැවතැනම ගිහිල්ලා සාලේ කුස්සියේ කෑම බඩු සවුත් මේව කරලා පුටු පොලේ ගාලා විකාරයක් කරේ කියලා ඒ බයත් තිබ්බා. මේක පිටින් එහෙම උන්නේ නැහැ. එයා ගෙදරක් අදක්සයි මේ වැඩේ කරගන්න මොනා කරලා දාලා තියෙන්නේ? ඒ කියන්නේ බා අර පාලමක් දාලා ලෑලි වලින් පාලම් දෙකක් දාලා ඒකෙන් තමයි වැඩේ කරන් තිබ්බේ. ඉතින් සුළඟට එනවා. ඉන්නවා ඔය විදිහකට. ඔයගේ ඩිස්ටර්බ් වෙනවා යාළුවා අපිට තාම අර ක්වොලිටි ස්ටුඩියෝ නෑ. මේ එක කැමරා එකයි තියෙන්නේ. එක මේ මයික් එකක් තියෙන්නේ ඒකයි මේ ක්ලිප් ඔන් එකකින් කරන්නේ. නැත්තම් කරනවා. හරි. වැඩි කතා ඕනේ. අපි සාමාන්‍යයෙන් අර ටොපික් කලින් කතා කරන්නේ මොකද්ද සෙට් වෙන්නේ කියලා. මූට මං අද නිකන් හින්ට් එකක් දුන්නේ නැගමන් අර තිබ්බ ඒකත් අපි වැඩි කතා කරන එක නැවත්ව එතනින්ම නැත්නම් අර ඉන්ට්‍රස්ට් එක දෙන්නේ. කලින් ප්ලෑන් කරලා කතා කරද්දී ඒක අර මේ වගේ ස්ටේජ් වගේ ඒක සෙට් වෙන්නේ නැහැ. කොහමද කතා කරන්නේ අපි ලංකාවේ සිංහල භාෂාව භාවිතය. ඒක දොර මඩලාව නෙමෙයි. ඒ වගේ අපි ළඟටවත් යන්නේ නැහැ අපි අර සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේ දකින්න සිංහල භාෂාව එක එක තැන්වල පාවිච්චි කරන විදිය අපි කතා කරන්න හිතුවා. මේකෙදින් අර ගුරුවරු වගේ අර බාහුශ්‍රිත ලොකුවට අපි කතා කරන්නේ සාමාන්‍ය සරල අපි කතා කරන දේ. ඒ කියන්නේ මං කියන්නේ අර ලොකු කතා බව ඒ වලට යන්න ඕනේ නැහැ. සාමාන්‍ය අපි කතා කරන සාමාන්‍ය සිංහලත් පාවිච්චි කරන විදිය තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක දැන් තමයි දැන් කතා කරන්න යන්නේ. ඔක මුලින්ම මගේ ඔළුවට ආවා මේ ළඟදී හදිස්සියක් වෙලා බස් ස්ටෑන්ඩ් එකේ වොෂ්රූම් එකට ගියා. මම පැයක් දාන්න දැන් කෑම කඩුවට යන්නත් බෑ. එහෙම ගියාම බං එතන ගහලා තියෙනවා
භාවිතයෙන් පසු හොඳින් වතුර ගසා හෝදන්න. මං අහන්නේ ඉතින් ඇයි මගේම කියන්නේ? ඕක මේ උත්තර භාවිතයෙන් පසු හොඳට වතුර ගසා සෝදන්න. මොකද්ද? ඒකද මේකද? නෑ දැන් මෙච්චරකල් ඌ ගෙදර හොදන්නේ නැද්ද? ඌ දාලා කාර් එක ගාලා මේ හොදන්නේ දාලා ඉවරයි. අර පොඩි කාලේ අම්මා ඉවරයි. අයියෝ කියනවා නෑනේ. මං අහන්නේ ඇයි ඉතින් මං ඒක මිනිසුන්ගේ තියෙන ඕන. ඔක ගොඩක්ම සාමාන්‍ය මිනිස්සු ඔක ගොඩක් හිඟන්න තමයි කරන්නේ. දැම්ම ගියා. ඔක යෝ කරන කවුලන්නේ අර බොගක් සෙට් වෙලා ගිහිල්ලා දාන්න තමයි ඔක කරන්නේ. මොකද බං සමහරට වෙලාවට දැන් ඔය ඔක ෆොටෝ ස්ටේෂන් එකේ ගොඩක් වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවල ඒ දොරවල් ඇරියම අපිව සර්ප්‍රයිස් කරනවා. යකෝ මිනිසුන්ට මෙහෙමත් දාන්න පුළුවන්. ඒ කියන්නේ බය හිතෙන්නේ. ඒ කියන්නේ ඒක ඇතුළට ගියාම අවුල් යන්නේ. ඒක තියනව දැකලා නෙමෙයි. ඒක සයිස් කරලා. මේවත් ඒව දාන්න ඕන. ඒකේ ඒක මට තේරෙන්නේ නැත්තේ ඇයි ඉතින් වතුරක් තියෙනවා ටැංකියක් පුරලා වතුර තියෙනවා ඒකෙන් බකට් එකක් කරන් වතුර ගන්න බැරි ඒක තමයි. ඒක. තව ඒක වොෂ්රූම් වල මම දැකලා තියෙනවා හොටෙල් වල දැකලා නැහැ. ඔය සමහර රෙස්ටුරන්ට් වල තියෙනවා. ඒකයි ජෙන්ට්ස් රූම් එකේ. ජෙන්ට්ස් වොෂ්රූම් එකේ යුරිනල් එක ෆෝකස් කරලා ගන්න චුම් කරන්න කියලා. මේ කියන්නේ මම දැකලා තියෙන පින්තූර තුනක් ගහලා තියෙන එකක් තියෙන ඈතට දානවා අනිත් එක එහෙම පෙන්නලා ගන්නවා. ඒක වඩ දෙන්නත් දැන් ඉස්සරහට ඒක හිතන්නේ නැත්තේ අර ඕක ගොඩක් වෙලාට රෙස්ටුරන්ට් කියන්නේ බාර්නේ පබ්ස් වල ලොක තියෙන්නේ. මම දැකලා ඉන්න පබ් වල. ඒ කියන්නේ බං උන්ට බිව්ව මාර හිනම තේජසක් එනවනේ. ඒ කියන්නේ අර කන කරට් කැඩෙන්න බොනුන් ඉන්නේ. උඹම තේරෙන මට හිතනවා ෂා මට තියෙන්නේ මේ ලෝකේ තියෙන ලිග ඒක හිතලා එන ඈත දොර යන දොර ගායි දන් දාලා ඒක කම්පිටිෂන් වගේ. මම ඕක මුලින්ම දැක්කේ අර හඳය ෆිල්ම් එකේ. හඳය ෆිල්ම් එකේ උඹ බලලා ඉන්න හඳය. ඔව් වල තියෙන. ඒකේ තිබ්බේ රේස් එක. ඔව්. අර පාරේ උඩ චූ කරලා අන්තිමටම චූ ලයින් එක ගන්න එක. ඒක තමයි මම කියන්නේ අපි කරන්නේ පොඩි කාලේ. උණුත් බලලා ෂාපට තාම පර්ෆෝමන්ස් පුළුවන්. ඒ වගේ ඩයිල් ඉන්නවා. ඕකේ දැන් ඔය බෝ කතාවක් දැන් කිව්විත් ඉඳලා ඉස්සර මේක වෙච්ච දෙයක්. මේක කියන්නේ ජනාධිපති කෙනෙක් කල්ලලා කියන්නේ ඒ කාලේ හිටිය. නම් කියන්න බෑ මේ ICCPR නීතියින්ද ප්‍රශ්න වෙනවා. ඕකෙදී කතාව කියන්නේ මෙහෙම දැන් ඕ ගිහිල්ලා තියෙනවා මේ ඩිප්ලොමැටික් විසිට් එකකට රටකට. රට මොකද්ද කියලා කියන්නේ නැහැ කතාවේ. කතාවේ ගිහිල්ලා දැන් මූ ගියාම වොෂ්රූම් එකේ ඒ කොමඩ් එක වෙනස්ලු. හරිද? කොමඩ් එක වෙනස් වෙන දැන් මූ දන්නේ නැලු කොහොමද ඒක දැන් දාන්න ඕන කියලා. හරිද? මූ කරලා තියෙන්නේ මොකද්ද? දැන් ටිෂු බෑග් මේ ටිෂු තියෙනවනේ. ටිෂු වලින් බෑග් එකක් වගේ හදලා ඒකට දාලා මූ ජනෙලේ ගිහින් විසි කරලා කරුමෙටම ඒක තිබ්බ ෆෑන් එකේ වැදිලා බිත්ති වටේ වැදිලා වොෂ්රූම් එකේ ටොයිලට් එකේ බිත්ති වටේම වැදිලා. දැන් මුට එළියට යන්නත් බෑලු. අර දොර ඇල්ල කතා කරලා ඉන්න ක්ලිනික් එකට කතා කරලා මල් පොඩ්ඩක් එන්න කියලා කතා කරලා ඔයාට මන් ඩොලර් 20ක් දෙන්නම්. මොකක් හරි ඩොලර් කිව්වෝ. ඩොලර් 20ක් දෙන්නම්. මේක සුද්ධ කරලා දෙන්නකෝ. අර වටේ බලලා බය වුණා. අපි ලංකාව ගිහලා බය වෙනවා අප්මට උඩු මිච්චල්ල මේක. ඌ වටේ බලලා කරවලු. ඒවලු සර් මං සර්ට ඩොලර් 20ක් නෙමෙයි ඩොලර් 100ක් දෙන්න. මෙම රිව් එක කොහොමද කරන්නේ? රිව් එක කොහොමද කියලා පෙන්නන්න. ඒ මේ ළඟදී මේ තාත්තත් එක්ක ස්පිතාලේ කරේදී මං හිටියනේ. මම කල්පනා කරේ යකෝ මේ මිනිස්සුන්ට ලෙඩ සනීප නැහැ. බාත්රූම් එකේ ලෝදි මේව දාන්න පුළුවන්ද? ඒකේ ආතල් දෙක දැන් සමහරවිට අපි සමහරකට අපි දන්න මොනවද දේවල් කියන්න ආස නැහැනේ බයයිනේ අපි ලැජ්ජයිනේ. ඒකනේ දැන් අර එක වොෂ්රූම් එකක් කැඩලා තියෙද්දි ඌ ඒක අරින්න යනවනේ. අපි ඔක අර එන ජන සේවයට සමාජ සේවයට කැමති උන්
කියන ඕ කෙල්ලයි පාවිච්චි කරන්න එපා කියලා. අපි ඉතින් අපි අර කුපාඩි කවුද? අපි ඉතින් සද්ද නැතුව බලාගෙන ඉන්නවා. මූ ඇල්ල කොහොමද මුගේ රියැක්ෂන් එක කියලා බලන්න. ඔය ඇරලා බලමු ගම අම්බෝ. අයියෝ කියලා. ඇති හරි මොක කතා කරන්නේ? කතා කරේ. ඒක කිය වෙනම පැත්තකට. මං කියන්න ආයේ දැන් බං ඔය අපි දැකලා තියෙනවානේ ඔය පන්සල් වල අනික් කතාව ඔළුවට ආව. අපල වලට කොඩි එල්ලනවානේ. ඒකේ නම ගහන්නේ බං අපි නිකන් කියමු නිපුන් පුතාගේ අපල දුරු වේවා. දැන් බං ඔක මොකක් හරි දෙවියන්ටනේ ඔය මොකක් හරි කියන්නේ. ඒ දෙවියෝ දන්නවද හරියට මොන නිපුන්ද කියලා? ඇත්තනේ. ඒ කියන්නේ නිපුන් කිව්වම උන් මොකක් හරි ඩිරෙක්ටර් එකක් ඇතිනේ. නිපුන්ලා කීයක් ඉන්නවද? මම කියන්නේ බං එක්කෝ ID කාඩ් නම්බරේ. හරිද? ෆොටෝ එක ගහලා ගන්න. ග්‍රාම සේවා බසමත් එක. හරිද? ගෙදර ඇඩ්‍රස් එක. මොකක් හරි එහෙම එකක් දැම්මම නම් දෙයියෝ දන්නවා. මේ නිපුන්ට තමයි මේක වෙන්න ඕන. නැත්නම් මිනිස්සු මං කියන්නේ දැන් මිනිස්සු ඔය දැන් කියනවනේ දෙයියන්ට මෙච්චර බාර වෙලා මේ වෙලා උනේ නැහැ කියලා. වෙන්න නැති ඇත්ත වෙන නිපුන් කෙනෙක්ට වෙලා ඇති. වෙන කාටද වෙලා ඇති ඒක. කියනවා ග්‍රහාපල දුරු වේවා. දෙයියන්ට බයින්න බෑනේ දෙයියෝ කියයි ඉතින් හරියට විස්තරයක් කිව්වේ නැහැ නිපුන් කියලා කිව්වේ. ඒ නිපුන්ද? යාද? ඔව් ඉතින් සෝරි මං අර නිපුන්ට මං දුන්නේ. Oops, my bad. Sorry හොඳයි. ඒකේ අතුරු වෙනවා දැන් අර ඔය ආවේශ වෙන කට්ටඩියෝ ඉන්නේ. කට්ටඩියන්ට ගිහිල්ලා කියනවනේ මගේ මෙහෙම එකක් තියෙනවා. ඒකේ කවදාවත් දැන් බං ආවේශුනම ආවේශ වෙන්නේ ආච්චි සීයා කිව්වට නම කියන්නේ නැහනේ. ආවෝ ආච්චි සීයා. ආවේශුනේ කවුද? අම්මා. නමක් කියන්නේ අර කියන්නේ එක්ස්පීරියන්ස් එක ගෙදර උනේ මොනවද මේවා තමයි. පොඩි ගොඩක් සෝරි මේ අලුත් සීන් එක දැක්කද මේ ඔය කට්ටඩිය දැන් ඔන්ලයින් මොකද ඔන්ලයින් තමයි දැන් මේ මොනවාද වීඩියෝ භාගයක් මම බැලුවා මොකක් හරි වශී කරගන්න එක මොකක් හරි ගම්බිරිස් හරි TikTok එකේ මට දෙපාර තුන් පාරක් සෙට් බුලත් කොලයකට බලනවා කියලා. ඒ කියන්නේ TikTok එකේ යා දවස් දාලා තියෙනවා. නෑ මොකද TikTok එකේ කියනවා මේ chat එකේ නම එවන්න කියලා. chat එකේ නම එවුවාම ඒ නමට යා වසීකුරුකම කරනවා ඔන්ලයින්. අඩේ මං කියන්නේ අර මිනිස්සුන්ට එහෙම අර මේ ඒ කියන්නේ ඔන්ලයින් TikTok එකෙන් එහෙම කර ඒ කියන්නේ මොකද්ද මේ වැටලා තියෙන තත්ත්වය කියන්නේ දෙයියොත් එක්ක. ඒක ඔය සිංහල භාෂාවේ දෙවියෝ අතර මාර කන්ටැක්ට් එකක් තියෙනවා. ලංකාවේ සංස්කෘතියයි දෙවියෝ අතර. මොකද මං අර අපි සිංහල භාෂාවේ පාලි ගත්තොත් බුද්ධ ආගමත් එක්ක තියෙන පාලි භාෂාවනේ. හැබැයි යෝක අර දේව වන්දනාවට එන්නේ නැහනේ. දේව වන්දනාවේදී අර හැම වෙලෙම තියෙන්නේ ඕම් ඒස්වා පූ ඔය වගේ වනේ. දැන් මං කියන්නේ ඔයයි කියද්දි අර අන්තිමට කෙලවිසික් වෙන වචනේ තේින්නේ නැහැ. ඔව්. පූ. මට ඒකයි ප්‍රශ්නේ. ඒක අර අනුස්වාර විසර්ගයට කියලා තියෙන්නේ. දැන් අපි ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් තීන්දුව ස්ථිරයි කියලා මේක සමහරට කියන්නේ නැති ඒස්වා පූ කියලා කියන්නේ. හරිද? දැන් අපි දැන් උසාවියේ ජජ් තීන්දුවක් දීලා කියන්නේ නේස්වා පූ. අවුරුදු පාකට මේ බන්දනා කරගත කරනවා. ඒස්වා පූ. හරි. ඒ වුණාට අර දෙවියන්ගේ කන්න ලව්වේ ඒස්වා පූ තියනවා. තීරයි. ඒක හරි ආතල්. හරිද? කොහමරි අද කතා මේ පිට යනවා. ඒක මේ කතා කරන්න. මට කිව්වේ ඔක කතා කරනවා කියලා නෙමෙයි. නෑ අර ඔළුවට එන එක ඒම ෆ්ලෝ එක මට කිව්වේ ඔයා වෙන එකක් කතා කරන්න ඕනේ. ඔව්. අපි කතා කරන සිංහල භාෂාව ගැන සමාවෙන්න. ආය අපි නැවතත් පටන් ගන්නවා මේ ටේක් 2. සිංහල භාෂාව අපි සාමාන්‍යයෙන් අර පණිඩු මාරුවට සිංහල භාෂාවනේ පාවිච්චි කරන්නේ. ඕකෙදී ඉල්ලීම් ස්තුති කිරීම සාප කිරීම දැනුම් දීම්
අරවාගේ කලින් කිව්වා අර මේ වැසිකිලි පාවිච්චි කරලා පසු වතුර භාවිතා කරලා හොදන්න. ඕවා ඔක්කොම එක භාෂාවක්. අපේ ලංකාවේ ආතලඩිය තමයි ඔය මිනිස්සුන්ට ශාප කරන්න. අර වැරද්දක් කරා මේකට දොස් කියන්න සිංහල භාෂාව පාවිච්චි කරන විදිය. ඒකේ ආතලඩිය තමයි අර මිනිස්සු අතින් වියදම් කරලා බැනර් කට් අවුට් ගහලා අතින් ලියලා ඒ කියන්නේ ටයිම් එකක් අරගෙන අතින් ලියලා ඒ කියන්නේ එච්චර අර හිතේ කේන්තිය තියෙනවා මුත් ලියනවා ඒ කියන්නේ ඔක මං කියන්නේ ඔක බැනර් එකකට කට් අවුට් එකට අයිඩියා එක දුන්නා නම් ඒක තරහ මං කියන්නේ ඔක ලියන්න පටන් අරන් ඉවර වෙනකොට ඔය තරහ නිවිලා තියෙන්න බෑ මේක එක්ක දාන්න ඕනේ නැහැ කියලා මම මේක කල්පනා කරන්නේ මේක පෙන්නන්නවත් පුළුවන්ද කියලා මේ මම මේක දාන්නම් එඩිට් එක යා මේක දැක්කේ අපි කියන්න පොදුවේ මේක මීගමුවේ දැක්කේ සරලව මීගමුවේ නේ කටානේ හරිද මේකේ පළවෙනි එක උක්තාක්‍යත අර විරාම ලකුණු ප්‍රශ්න තියෙනවා මේ මේක සාපයක් කියා ගන්නත් බෑ මේක නිකන් තියෙන්නේ මොනවා කියලා අර උද්ඝෝෂණ වල ඉල්ලීම් තියෙන්නේ ඒ වගේ හරිද මෙතන කුණු දමන්නෝ අවජාතක යෝය අවජාතකයිනි බලු වැඩ නවත්තනු තොපේ කුණු තොපේ ගෙදර තියාගනු ඕක දැන් ඔයගලන්ට දාලා පෙන්නන්නේ මේ පොඩි බෝඩ් එක ගවේ මිනිස්සු ගලවන්න නැති කලින් දාලා තිබ්බ මුළු පාරම එන්න දඩි බැනර් එකක් ඈත ඉඳන් එන එකට පේනනේ අර ඒකේ මේ හයිලයිට් කරලා තියෙන අවජාතක කෑල්ලයි බල්ලෝ ඒ ටික අවජාතක බල්ලෝ කුණු දාන කෑලි ටික කළු පාටයි ඒක පේන්න ළඟට යන්න ඕන දැන් මේකේ බලපන් සරල සිංහලෙන් ගත්තොත් මේ නෝටිස් එකේ තියෙන විරාම ලක්ෂණ ප්‍රශ්න තියෙන උඩ පේනවා දැන් මෙතන බලපන් මෙතන කුණු දමන්නෝ අවජාතක යෝය ඕ නැවතිමිත නෑ හරිද ආයෙ පටන් ගන්න අවජාතක ඉනි කමාවක් එන්න ඕනේ කමාවක් නෑ බලු වැඩ නවත්තුණු ඒකට දාලා එක්ස්ක්ලමේෂන් මාක් එක ඒකට අර දාලා ආශිර්වාදකාර ලකුණ විස්මයාත් ලකුණ ඒ කියන්නේ වක්කර එක කියන්නේ එක්ස්ක්ලමේෂන් මාක් දාලා ආයෙ යට දාලා තොපේ කුණු තොපේ ගෙදර තියාගනු ඒකේ තියෙන හේට්‍රඩ් අර හේට්‍රඩ් එක ඔහොම එකක් ඒ කියන්නේ අර මෙතන කුණු දාන්න එපා කියලා දැන් මම වාට තව එකක් පෙන්න ඒක මට වාට පෙන්නන්න බැරුව ගියා ඒ අපි එන පාරෙම තව එකක් තියෙනවා නිල් පාට බෝඩ් එක ගාලා තියෙනවා මෙතන කුණු දාන්න එපා එච්චරයි සරලයි මෙච්චර මෙහෙම ලියන්න තරම් අර වෛරයක් මං කියන්නේ ඒක වෛරයක් print කරලා පිටේ ගන්නවා කියන්නේ ඒ අපේ ලංකා මිනිස්සු ඒකේ මාර thrill එකක් තියෙනවා ඔව් හරි සතුට ඔක ඒ කියන්නේ මං ඔක අරන් ගිහලා print කරලා අර කොටු මේ ලී ෆ්‍රේම් එකේ ගහලා එල්ලනකොට මාර සතුටක් එනවා ඇති දැන් හරි දැන් දාපන් අර අපි අර දැන් දාපන්කෝ බල්ලු ඉස්කෝලේ කියන්නේ මගේ පැන්සල ගත්ත එක මෝඩයා ඕවර කියන්නේ අර පැන්සල් පෙට්ටිය වහදී පන්තිට වෙන්න කෑ ගහනවා අලුත් පැන්සලක් ගෙනිච්චම ලස්සන එකක් රට ඉඳලා ආපු කෙනෙක් දීපුවක් හරි මගේ පැන්සල පෙට්ටියෙන් ගන්න එක බූරුවා මෝඩයා එතකොට ගන්න නෑ පැන්සල බූරුවා මෝඩයා වෙනවා ඕකේ හොඳ මේක තමයි මම අනන්තවත් දෙක දිනකින් මම හැමදාම යන යනවනේ උත්තර අවජාතක බල්ලෝ කියන්න පුළුවන් කැතකසෝකෝ කියලා ඒත් කුණු දානවා තාම සමහරව ඉන්නවා කුණු එක දාලා ළඟට ඇවිල්ලා මං කියන්නේ ඒ කියන්නේ මං ඕක දැක්කොත් මේක තමයි ඕක ඒ කියන්නේ ඕක දිග පාරක් ටිකක් ඒ කියන්නේ පල්ලම වගේ ගිහිල්ලා ඊට පස්සේ එන්න තියෙන ටිකක් දිග පාරකට මේ කලින් කුණු දලා හිටියේ පල්ලම ගාවම එතන අයිනෙම ඔය බෝඩ් එක ගහපු තැන ඉතින් බෝඩ් එකේ යට තමයි කුණු තියෙන්නේ ඒ කියන්නේ අර කලින් දාපු තැන නෙමෙයි බෝඩ් එක ගැහුවේ ටිකක් එහාට වෙන්න දැන් කුණු දාන්නේ බෝඩ් එක ගාව ඒ කියන්නේ බෝඩ් එක කියවන්නේ කුණු දානවා ලංකාව තමයි ලංකාව නෑ සිරාට මට තේරෙන්නේ දැන් මේ මෙහෙම ඉෂුස් තියෙන ඒවා කොච්චරත් මම දැකලා තියෙනවා ග්‍රැෆික් ඩිසයින් කරන එක ඉන්නවනේ ඩිජිටල් ප්‍රින්ටිං එකේ කවුරුත් ග්‍රැෆික් ඩිසයින් ඌට තේරෙන්නේ සර් මෙතන අපි කමාවක් දාන්න ඕනේ මෙතන අපි ආශිර්වාදක ලකුණ දාන්න ඕනේ මට තියෙන පැත්ත එකේ මේ ඕක print කරන එක print කරද්දි මොනවද දන්න හිතුවේ
ඌට හිනායනට මෝ පිටි කරා දන්න මේක ඌටම ඌට සල්ලිනේ සමහරට ඌත් ලොකේෂන් එක ගාලා ඌත් කුණු දාලා කියලා දන්නේ නැහැ ඊළඟ පාර තවලක බෝඩ් එකක් ගහනවානේ ඔව් නේ ඒ කියන්නේ ප්‍රින්ටින් එක ගහනවා සර් කොහෙද මේ ගහන්නේ කියලා ලොකේෂන් එක මගේ වත්තක් තියනවා මේ මෙතන මේ පාර ආයිනේ මේ කුණු දාන ඉවරයක් නැහැ මම එකයි ගාගෙන ගාප එක මම අඳුරගත්තොත් ඉවරයි දාලා නෑ ගමේ ඉන්නත් කවන්නේ ඒ මාරි මේක ෂෙයා කරන්න මේක දාපු එක්කන දකින්න මේක ෂෙයා කරන්න හරිද අපිට තමයි ඒක මෙයාගේ අවධානය අපිට එන්න ඕන මෙයාට නොමිලේ බෝඩ් එකක් ලස්සනට අදලා දෙන්න නොමිලේ තව බෝඩ් එකක් අදලා දෙනවා ඔය ඊට වඩා ලස්සනට අර දාන්න ඕනේ සිංහල භාවිතේ මොකක්ද ඒවලට කියන්නේ ඔව් රසස්වාදී හොඳට ඒ කියන්නේ ක්‍රියේටිව් විදිහට අපි ඔක් කරලා දෙන්න මේක හරිම ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ මේක අර 2005 6 ටයිප් එක අපිට වෙන්න මොඩර්න් එකක් තියෙනවා ඒක තමයි ඇවිල්ලා අය ඒක ඒ කියන්නේ මම කියන්නේ කුණු දාන එකේ වෛරය කියන එක පීක් මම දැකලා නැහැ අපිට පුළුවන් නම් කියන්න මිනිස්සෙක්ගේ තියෙන වෛරයක් කේන්තියක් මෙහෙම එකට කැටි කරලා කොලේක ලියන්න පුළුවන් නම් ඒක කොලේ නෙමෙයි පොලිතින් කවර එක බලන්නකෝ හරිද ඒ හින්දා මේක දැක්කම දන්න කට්ටිය දන්නවා මේක කොහෙද තියෙන්නේ කියලා මේක දකින්න මේක දාපු එක්කෙනා දකින්න ගම මේක ෂෙයා කරන්න අපිට රීච් කියනවා ඒකින් පස්සේ ඌ වටේට ෂෙයා කරයි මේ බලන්නකො මේක කියලා එතන අපිට views ටුට්ටක් එනවා කවන්නේ නැහැ හරිද ඉන්න ඊළඟ පාර මේ වගේ නෝටිස් බෝඩ් එකක් ගහද්දි පළවෙනි දේ සිංගල් සර්කන්ට මේක පෙන්නන්නේ ප්‍රින්ට් කරන්න කලින් සර් මේකේ හරිද උක්කාත්ය මොකද්ද උක්තාක්‍යත හරිද මගෙන් අහනවා වැරදි වලට ගන්න මූවේ මෙච්චර ලොරි ටොක් දුන්නට මූට සිංහලෙන් කියවන්න බෑ අර දැන් පෙන්නන්න යන එක කියවන්න මට පැය භාගයක් විතර ගියා අම්මෝ හරි ඒ හින්දා as this uncle says තොපේ ගුණ තොපේ විතර තියාගෙන ඩෙන්ගු මදුරු වුණා අපි දන්නේ ජෙන්ඩර් නියුට්‍රල් වෙන්න අංකල්ලෝ ආන්ටි හරි මොකක් හරි හරිද කවුරු හරි වෙන්න මොකද ඇන්ටිලා මෙච්චර වෙන්නේ අරක ඇන්ටිලා වෙන්න පුළුවන් ඒක නම් මට ඒක බලපුවාම ඇන්ටි කෙනෙක්ම තමයි ගෑණියෙක්ම තමයි ඔළුවට එන්නේ හරිද බලන්නකෝ පළවෙනි අපි ඊළඟට දැන් පෙන්වන්න යන්නේ මේ මුලින්ම වෝනින් එකක් දෙන්නේ මුලින්ම ඒ කියන්නේ ජෙනරල් පබ්ලික් වෝනින් එකක් දෙන්නේ. ඒ කියන්නේ මෙහෙම දාන්න එපා කියලා. කර්ස් එක සාප් එක ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. ඔව්. ඒ කර්ස් broken into 3 steps බලන්න දෙයක්. අර Apple phone එකේ 15 Pro Max නෑ Ultra 15 Pro 15 Pro Max. ඔව් ඔය තුනේ ඉන්නේ ඒ වගේ තමයි. මේ සාපේ Pro Max. වන්නන් හිතන්නේ මේක දේවාලෙට ගිහිල්ලා මොකක් හරි කරලා දිනවා. ඔය දේවාල එහා පැත්තේ තියෙන්නේ. වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක තියෙන තැන කැටගරි තුනක් තියෙනවා. ඔය 1 2 3. හරිද? ඕකන එක? ඔව්. ඒ කියන්නේ ඒකේ ආතල එක තමයි මුලින්ම කුණු කොට තිබ්බ තැන පළවෙනිව ගහලා තියෙනවා. ඊට පස්සේ එතනට අඩි දෙකක් එහා පැත්තෙන් ආයි කුණු දාලා තියෙනවා. එතන දෙවෙනි බැන එක ගහලා තියෙනවා. තව ටික කාලයක් ගිහලා ඊට අතරින් තුන දෙකක් එහා පැත්තේ ආයි කුණු දාලා තියෙනවා. ඒක හොඳම එක තමයි දැන් කලින් පෙන්නප එක print කරලා පිළිවෙල මේක මුකුත් නෑ. ඔව්. තනි වේදනාවෙන් අති ලියලා තියෙන්නේ. ඒ කියන්නේ print කරන්නවත් මේකට සල්ලි වියදම් කරන්න කැමති නෑ. print කරන්න දෙන්න පුළුවන් ද බං කාටවත්. මේක එච්චර quality සාපයක්. අර වගේ නිකන් අර ටීක් දාලාද කියවන්න? හා? ටීක් දාලාද කියවන්නේ? ඕ නැත්තම් බෑ මම මේවා වෙනවා. මේක මට බ්ලර් කරන්න වෙනවා. අර තියෙන වචන ටික. නැත්තම් අම්මන සිරිවි. හරිද? මේක මම නම් කියන්නේ මේක කියවන්න ඕනේ අර දේශපාලන රැස්වීම් වල ටෝන් එකකින් කියන්න ඕනේ. උසල ඔබ කියලා පෙන්නන්න එපා. අර ඉතින් අනේ රෝඩි ගන්නවා. කියලා වෙන්නකො. මෙහි කුණු දමන සක්කිලි හැත්තගේව පවුල් පිටින් කුණු වේවා.
කුණු දටන්න මයන්න ලියල මයන්න බින්දුව ගන්න අපත කියලා එච්චර අනිත්තේ ඕ කුණු දවන්න තරක් නැත්තේ තොගේ අම්මගේ හෝ ගෑරිගේ එතන දෙන හිස්තල් පුරුවන්ද මේක ඔබ කාඩම ගැන ගමේ මිනිස්සුට අඩගවන් ගන්න හොඳ හිටකට නෝනකට හොඳ අර ලෙස ටයිම් එකට කරන්න හොඳ වැඩක් ඒගන්නේ තුගේ ගෑනිගේ කොකන්ද දාවිය මොකක්ද එක්කො මෙතන වරහන්න ඇතුර දේට නොන තෝරගන්න වත්ත කුණු බක්කිය මේ පාලේ ඉන්නේ කුණු කන උන් නෙවේ බල්ලෝ දැන් මම කියන්නේ බල්ලන්ට සිංහල දේ බල්ලට හරි බල්ලට කියලදී ඕ ඉති අවුලන්න මිනිසු දැ මෝ කිවවිතරේ කිසිම රහක් නෑ දැ බොම්මේ කර රහ කරලා කියන්න මෙහි කුණු දමන සක්කිලි හැත්තගේම පවුල් පිටෙන් කුණු හරි අර දේශපාලනි දෙවා කියන් කුණු දමන්න නැතක් තැලක් නැත්තම් තොගේ අම්මගේ හෝ ගෑනිගේ කී දම් ඒකරදා මං ආස අම්මගේ හෝ ගෑනිගේ දාපිය හරි අන්තිමර ක්ලෝසිට් ලයින් එක මේ පාරේ ඉන්නේ කුණු කන උන් නෙවෙයි බල්ලෝ ඒ බල්ලෝ කියන එක ලොකෝට දාන්න තිබ්බතාව මං කියන්නේ මේක හරි එකනේ මම කිව්වේ අර තව දෙකක් තියෙනවා යද්දි තේරෙයි අර වෛරේ කැටි කල්ල කොලේකට ඔබලා අර අන්තිම තුට්ට කොහොමද මම මේක දානවා වෙලා තියෙන මේක ලොකුම කේන්තිලා තියෙන උඩ වේලිත් තුන මෙහි කුණු දමන සක්‍රිය හැත්තකෙන් පොඩ්ඩක් කුණු වේලා ඒ කියන්නේ දාපි ලියුවට පස්සේ තව මතක් කරලා දෙන්නේ ඉතුරු ටික අනිත් තමයි මට හිතෙන්නේ මේ හිස්තම් පුරවන එකෙන් පස්සේ දාපිය කියන එක මාජින් අවුලක් කියලා තියෙනවා අනික කොලේ කපලා තමයි ලියලා තියෙන්නේ ඔව් ඒකනේ අර ඒකට කොටු කරගන්නද ඒක තමයි නෑ බං කොහොමද මේක තනියෙන් ගහුව එකක් නෙමෙයි තයිගේ සපෝට් එකක් ගහපු එකක් ගහලා තින්නේ එන්න ගහලා තින්නේ එන ගහලා තියෙන්නේ මොකද එන ගහදී තනියෙන් ගහලා ඇද ගහන්න බෑනේ එකෙක් ඇදගෙන ඉද්දි තමයි ඌ එනේ ගහන්නේ යන්කෝ ඊළඟට මම ඉතින් ඕක ගහන එක වටියුම් කොහොම බලන් ගියාද දන්නේ නෑනේ ඔයාලා මොකද්ද මේ ගහන්නේ මට මේ මිනිස්සෙගේ මෙන්ටැලිටි එක හිතා ගන්න බැහැ හරිද මේ තමයි ස්ටෑන්ඩඩ් මේක හරි ඔය ලෙවල් 1 ඔව් මේ බේසික් බිගිනර් ලෙවල් එක ඒ කියන්නේ සාප බිගිනර් හරිද ඊට පස්සේ තියෙනවා මේක මේකදී යා නෙක්ස්ට් ස්ටෙප් එකට ගිහිල්ලා ඒ කියන්නේ දැන් මේක මනුස්ස මට්ටමින් බේර ගන්න බැරි ඉඳලා මෙයා අර සුපර්නැචරල් දෙවියන්ගේ ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා මෙයා එක දාලා තියෙන්නේ රික්වෙස්ට් එක ගම්බාර දෙවියන්ට අපි දන්නේ ගම්බාර දෙවියන්ගේ මොකද්ද මේක කියලා හරිද ඒක තියෙන්නේ අපි මේක දැන් දෙවියන්ට කියන එකන්නේ දෙවියන්ට කියද්දී අර යාතිකා ටයිප් එකකින් කියන්න ඕන ඒත් මට මේකේ අවුල තියෙන්නේ මුල් ටික හරිම ඉවසීමෙන් සංසුන්කමින් ලියලා එහෙමයි ඔයා වේදනාවෙන් පටන් ගන්නකන ටික ටික එක තරහට එන්නකෝ ඒව කරන්නකෝ ඔන්න නෑ මුල් ටික භක්තියෙන් ලියලා තියෙන්නේ මේ අර මේ ටික කියන් යද්දි අර හතුනේ පිළගේ කියන් යද්දි හිතට කේන්තෙල්ල දෙනවා දෙයියොත් අමතක වෙලා ඒදලේ ඉන්නේ හරි අපි මුල් ටික භක්තියෙන් කියලා බලමු ගම්බාර දෙවියනේ මෙතන කුණු දාන උන්ගේ අත් දෙකම කුණු වේවා පවුල් පිටින් කුණු වේවා හේ එහෙනම් පවුල් පිටින් කුණු වේවා හරිද මේ මට දැනෙන්නේ එල්ලා ඒක තමයි මටත් එල්ලා ස්කූටර් ඔව් අලුත් වාහන වේවා හේ එක්කෝ මෙතනත් මේ හිස්තැන් ටිකක් තියෙන පුරවන්නවා ඔව් වේවා හේ ඒවා හේ ඉතින් අපි කොහොමද ඒක මේව කරන්නේ හේ එල්ලා කරන්න අමාරුයි ඒක මොකද මන් මන් දන්නවා එන ගහපල්ලා නෑ ඉතින් එන ගහපල්ලා අල්ලා මූ මේක ලියලා තියෙනවා Facebook එකේ ඒක තමයි මූ හිතන්නේ මුකෙක් විද්‍ය ගහපු එකත් රිපෝට් එකයි කියලා
ඒ කියන්නේ මේ මට දැන් තමයි ක්ලික් වෙන්නේ ඒක අර පොඩ්ඩක් අර මොකද්ද කියන්නේ ਵਿਚාරයේ රසස්වාදී කළද මම තේරෙන්නේ රිපෝට් ස්ට්‍රයික් එකක් වගේ කියලා බය වෙලා මේ මිනිස්සයා මේක මුලින්ම දාලා තියෙන Facebook එකේ සුද්ධ සිංහලෙන් ඔක්කොම ලියලා දාලා කොහොම හරි ඊට පස්සේ මූට රිපෝට් එක දෙලා තියෙනවා මේවා මේ වචන දාලා තියෙනවා එහෙනම් මේක දාන්න බෑ කියලා පස්සේ මාත් කල්පනා කරන්නේ මෙච්චර මගුලන් ලියප එකට ඔයිට වඩා ඒවා ලියලා තියෙනවා මාත් ඕකේ ඕක ලියන්න බැරි ඊයේ මූ බැලුවා මොකටද ආයේ දැන් අරක මේකනේ දැන් මේක නික ගම්බාර දෙයියන්ගේ ඒ කියන්නේ ගම්බාර දෙයියන්ගේ කැලේ විතරක් හොදලා ලියන්න ඕන නෑ බැරිලත් එම ගම්බාර දෙයියෝ මේකට ගැහුවොත් එම රිපෝට් එක මේ ඉල්ලනවා නම් හරියට ඉල්ලපන් මිනිස්සෙක් විදියට රිජෙක්ට් ඊළඟ ඕ හරි කුණු ඒවා හෙන ගහපල්ලා හරි නෑ වේවා හේ එල්ලා හරි අපි හිතන්නේ කුණු වේවා හෙන ගහපල්ලා ගහපල්ලා කියන්නත් බෑනේ බං ඉතින් පල්ලානේ හෙන ගහපන්නේ ඉතින් පල්ලා ඉතින් නැත අල්ලා එන වෙන වගුලක් නැහනේ හරි ජාතිවාදී නම විතරද නැත්නම් අර කලින් බල්ලෝ කියලානේ කියලා තිබ්බේ බල්ලා හරිද ඊට පස්සේ කුණු වේවා හේ එහෙ නැත්නම් හෙන ගහපන් බල්ලා හරිද ඊට පස්සේ ස්කූටර් ස්කූටර් කාරේ මට ඒක දෙන්නේ මොකද්ද ඔගේ වාසිය අනික මේ ස්කූටර් කියන එක සංඥක ස්නටර් වගේ එකක් තියෙන්නේ හරිද මන්නම් කියන්නේ ප්ලීස් ඊළඟ පාර මේවා ලියද්දි අපිට ආතල් එකක් ගන්න පුළුවන් විදිහට පැහැදිලිව ලියන්න. ඔව් අපිට hina වෙන්නවත් කියව ගන්න බෑ. දැන් මේක දැක්ක ගමන් මොකද්ද මේ මොකක් හරි මధుරෝයි මේක මට කියන්නේ මම නිකනුත් සිංහල බෑ. මෙහෙම ලියලා තිබ්බා මට පැය අපේ ගෙදර ඉඳන් මෙහෙට එන්න පැය භාගයක් කරා මම පැය භාගෙම කරේ මේක කියවන එක. හරිද? බල්ලා ස්කූටර් කාරේ තෝර්ගේ ගෑනි. දැන් ඕගේ ගෑනි. මට සම්පත දෙන්න. ඒකට දැන් තෝර් සම්බන්ධයි. තෝර් තෝර්ගේ ගෑනි මොකද මේකනේ මේ දෙන්නේ. හරි තෝර්ගේ ගෑනි. ඔව්. නෑ හරියට දෙයියන්ට ලියලා තියෙන්නේ තෝර් දෙයියන්නේ උඩ දෙයියෝ දෙවියන්ට දෙයියන්ට කියන්නේ. ස්කූටර් කාරේ තෝගේ ගෑනි නෙමෙයි. තෝර්ගේ ගෑනි. දෙවියන්ට දෙයියන්ට කියන්නේ. හරි තෝගේ ගෑනි තියෙන එකයි එක ඉඳුල් බත් ටිකයි දාන්න තැනක් නැත්තම් පර බල්ලෝ අර බලපන් එතනත් ක්‍රමාවක් නැහැ හරි එතන එන්න ඕනේ මේ තැන ඒක තරහින් වේදනාවෙන් කියන්න ඕනේ ඒ විදිහට කියන්න ඕනේ වතරකට හරි මුලින් ආයි කිව්ව ගම්බාර දෙවියනේ මෙතන කුණු දාන උන්ගේ අත් දෙකම කුණු වේවා පවල් පිටින් කුණු වේවා හෙන ගහපන් බල්ලා නෑ ඒ තියෙන විදිහට කියන්න හරි ඒක කීක් දාන්නම් මක් නැවතත් ගම්බාර දෙවියනේ නැත්තම් අර දේවල ටෝන් එකෙන් කියනවා ගම්බාර දෙවියනේ මෙතන කුණු දාන උන්ගේ අත් දෙකම කුණු වේවා පවුල් පිටින් කුණු වේවා එල්ලා ඒක තමයි මරු ස්කූටර් කාරේ තොගේ ගෑනි තියෙන එකත් ඉඳුල් බත් ටිකයි දාන්න තැනක් නැත්තම් පර බල්ලෝ ගෑනිවයි ළමයි එක්ක තෝකාපිය කිලිබත් මේක කියවද්දි විෂුවලයිස් වෙනවා හරිද ඉගෙන වර යාගන් ලියාගද්දි හරිද දැන් බලපන් මෙතන කිලින්ම අවස්ථා සම්බන්ධයක් කිසිම දෙයක් නැති එකක් ස්කූටර් කාරේ තොගේ ගෑනි තියෙන එකත් ඉඳුල් බත් ටිකයි දාන්න තැනක් නැත්තම් ඒ කියන්නේ බං මෝ කියන්නේ ඉඳුල් බත් ස්කූටර් එකේ දාන්න කියලාද කාර් එකේ දාන්න කියලාද ඒක තේරෙන්නේ නැහැ පැහැදිලි නැහැ ෆේල්ලා මේ සාපේ ෆේල් ඊට පස්සේ වදින්නේ ඔව් මේක රිජෙක්ට් වෙනවා රිජෙක්ට් වෙනවා පරබල්ලෝ ගෑනිවයි ළමයි එක්ක තෝකාපිය දැන් මේක කියන්න ඕන කුණු දාන උන්ගේ අත් දෙකම කුණු වේවා නම් ඇයි මෙතන බල්ලා කියන්නේ ඕනේ පර බල්ලෝ හැබැයි මට එකක් ෂුවර් මූට දැන් ෂුවර් ජෙන්ඩර් එක
නෑ මූ දන්නවා මං කියන්නේ මේක දැන් ඔය ලියලා තියෙන විදිහට පේනවා මූ අනිවාර්යෙන් කුණු දාන එක එක්ක ඩිරෙක්ට් කරලා කියලා දෙන්නේ. දැන් ස්කූටර් එකක් අනිවාර්යෙන් එන්න නම් උතන්ට මූ දන්නවා කවුද කුණු දාන්නේ කියලා. හරි. ඒ මූ හිතලා ඇති මේක බලලා උට වදී හොදට. ස්කූටර් කාරේ නෙවෙයි. ස්කූටර් කාරයෝ. ඔව්. ඇලපිල්ල මිස් වෙලා. වේදනාවට. ඒක වේදනාවට මිස්සලා. මූණංග මට නම් තේරෙනවා. දෙයියෝ රිජෙක්ට් කරනවා මේ මොනවාද මේ? සාප පැත්තේ මූ ප්‍රෝ මැක්ස් සිංගල නම් ෆේල්. සිංගල ෆේල්ලෙත් එක තාප කරන්න ගියාම ඕක තමයි එන්නේ. සිංගල ෆේල් මේක මම වගේ කියන්නේ කීද තාපයක්. මං කියන්නේ මේවා දාන්න කලින් අර තියෙන හෙලකුරු කියලා ඇක් තියෙනවා. අනේ නැත්තම් සරලවම ඉස්කෝලේ තමන්ගේ ළමයි කියනවා ගිහලා සිංගලට පෙන්නන්න. සර් මේ අපි ඩ්‍රාමා එකක් කරනවා ඒකේ මේකේ දාන්න පොඩි තියෙනවා දෙබසක්. මේ බාරපොට සිංහල හරිද කියලා සක්කිලි වන්න කියරද ටික හරිද බල්ලා ස්කූටර් කාරයෝ තොගේ ගෑණි තියෙන එකත් ඉඳුල් බත් ටිකයි දාන්න තැනක් නැත්තම් පරබල්ලෝ ගෑණිවයි ළමයි එක්ක තෝකාබිය සක්කිලි බල්ලෝ ඒක නිකන් කවියක් වගේ නේ පරබල්ලෝ සක්කිලි බල්ලෝ අර ඔච්චර ටීක් දාන්න පුළුවන් ඔයාලට ඔයද කලර යන්න හරි ඒක අර පරබල්ලෝ එක අර ගිනි ගන්නෝ ගිනි ගන්න ඇගේ ඒ තාලම කියන්න පුළුවන් හරි ඊට ස්කූටර් කාරයෝ තෝගේ ගෑණි තියෙන එකත් ඉදුල් බත් ටිකයි දාන්න තැනක් නැත්තම් පරබල්ලෝ ගෑණි වයි ළමයි එක්ක තෝ කාපිය සක්කිලි බල්ලෝ තෝ අහුවෙන්න එපා. ඇත්තටම මේකේ අපිට ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ මේකේ විරාම ලක්ෂණ නැති එක. ඒ කියන්නේ අපිට වෙන් කරගන්න බෑ වාක්‍ය. ඕ ක්‍රමාවක් නැහැ. නැවතීමේ ලකුණක් නැහැ. ඉස්තෙන් තියෙනවා. සිංහල පාඩමක් වේගෙන යනවා. මම අරක 100% ෂුවර් මූ මේක Facebook දාලා report එකක් දෙන්න. අර කැත වචන කියලා හිතන ඒවා අන්තිමට තියෙනවා. කියන්නකද ඒක? ඔව්. එක තෝකාපේ සක්කිලි බල්ලෝ. තෝ අහුවෙන්න එපා. තොට කොරකෝ ඒක මම ෆස්ට් ටයිම් දැක්කේ මෙහෙම කුණු කවෝනවා කුණු කන එකාගේ පවුලටම හේ වා අර වගේ ඒස්වා ඒත් නෑ මං කියන කොයි ආවුද රාජාගෙන ආවුද පවුලටම හේ හරිද හැබැයි අරක මට එන පරබල්ලුවගේ මේ වියට අවුලක් නැහැ. අර කුණුහරුප ටික මම ටීක් දාන්න වෙන්නේ. පරබල්ලු තියෙන සතෙක්නේ. බල්ලනේ. අවුලක් නැහැ. කාටවත් අපි නමක් කියලා කියන්නේ නැහැ. ඌ පරබල්ල කියලා ඉඳ අවුලක් එන්නේ නැහැ. මට අවුලක් වුණත් කරන්න දෙයක් නැහැ. ඔව්. හරිද? මේක දාපුවා කියනවා report කරන්න එපා. අපි පුද්ගලිකව හම්බ වෙන්න. අපි කියලා දෙන්නම් මිලන පාප කරන්න. අනේ අවුලක් නැහැ. අපි නම්බරේ දෙන්නම්. අපි ඔයිට වඩා මේ ප්‍රැක්ටිකල් විදිහට ලියලා දෙන්න. එදිනදා උසනේ අනේ එනකොට දකින්නකොට හරි දුකයි. ඔව්. හරි වේදනයි. සිංහල පොඩ්ඩක් ඉගෙන ගන්න බැරි වෙච්ච කොල්ලෙක් හරි කියලා එක් කරන්නේ. නෑ මේ කුණු ටිකක් ඉඳන්නේ මෙච්චර නෝට් ඉන්නේ. හරි කුණු දාපු එක පෙල්ලි නාවනවාද මේ කියෝලා. බලන්න මෙතන සිංහල දැන් අහුවෙන්න එපා. තොට කුණු කවෝනවා. දෙයියෝ තහක බලගෙන තාප. අපි මම අහලා දින කවනවා. පෝනවා. නාවනවා. කවෝනවා. කවෝනවා. කාටද කවෝනවා කියන තව කවර ධම්මල කරන්න. ඔව්. එතන බං අපි අර සිංහලේ කියන්නේ අර උත්තම පුරුෂ නේද? ඔබ ප්ලීස්. ඔබ දන්නේ sorry my bad please අමතකුණා. දැන් අර තෝ තොපි නුඹලා කියලා ඒදී අන්තිමට අර කැව්වෝය එන්නේ ගැහුවෝය ඒ වගේ දානවනේ. දැන් මෙතන අර ඕනේ එන්නේ මැද්දේ. ඒ වගේ අර ප්‍රථම පුරුෂාණේ න උසස් කරලා නුඹලා ඒ වගේ. ඇයි? නෑ. හරි. දැන් මම මෙහෙම දැම්මොත් එහෙම කවෝනවා. දැන් මකවනවා කියද්දි මකෝනවා. මකවනවා නෙමෙයි මකෝනවා. නවනවා නෙමෙයි. නාවනවා. හරි අමාරුයි මේ සිංහල තේරුම් ගන්න. හරිද? මේකේ කුණු කවෝනවා කියන්නේ කවන එකද දන්නේ නේද?
කව ඕනවන්නේ කව ඕනවා වෙන්නේ. දැන් කවෝනවා කියනවා නම් තව කවුරුනේ කවුරු ඒ කියන්නේ ඔයා වෙන කාටද කියවල තමයි මට කරවන්නේ. මට එහෙම තමයි තේරෙන්නේ. එහෙමනේ. ඒ ඌ කරන්නේ නැහැ කුණු කවන එක. ඌ වෙන කාට එතන හරි කන්ෆියුස් මේක. ජාතික සාපයක්. හරි. ඊට පස්සේ හරි. ඊ 40යි. හරිද? සෝරි. තමයි. ඊට පස්සේ අන්තිම ලයින් එක තමයි කුණු දාන එකාගේ පවුලටම හේ වානවා. දැන් ඒ අනි දෙවෙනි එක දෙයියන්ගේ වාරේ. දැන් මේක ඇවිල්ලා උච්චතම අවස්ථාවට ගිහිල්ලා උත්තම පුරුෂ හෙන ගහලා තියෙද්දි දැන් ඌට ආයේ දත් මිටි කාලා මේ ඉන්නේ. ඒ කියන්නේ කුණු දාන එකව දැක්කම කොන කියන දවල තමයි මේක ලියලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මම අරක දාලා ග්‍රේස් පීරියඩ් එකක් දෙන්නේ නැති. සතියක් බලන්න නැති මූ දැන් ආර් ගම්බාර දෙයට ලින්ද බයලා දාන්නේ නැද්ද කියලා. ඒත් නෑ. හැදෙන්නේ නෑ. ඊට පස්සේ මේක දාලා තියෙන්නේ. මේකනේ අර මේ මැද්දේ අර දාලා තියෙන්නේ මිසෙච්ච වචන අම්මට මේ වචන අයියෝ මේක ලියන්න හරිද? ඒක. ඊට පස්සේ දානවා මෙතනට පරිස්සමින්ද නෑනේ බං. පරිස්සමින් කියන්නේ නෑනේ ඔය යොත් එකක් කියලා. හරි ඒක මට එන්නේ පරිසරයට වෙන්නේ. මෙතනට පරිසරයට කුණු එවන වේටයි වේගේ තාටයි ඒ ටෝන් එකෙන්ම ගිහිල්ලා තියෙන්නේ වේටයි වේගේ පුතාටයි තෝපේ පවුලේ ඒ කියන්නේ දැන් ඉන්න උන්ටයි ඉස්සරහට එඩින්න උන්ටත් දැනලා. ඕ හරිද? තෝපේ පවුලේ ඉදිරිය උපදාන තොපි මට නම් හිතෙනවා මේක සිංහල සෙන්ට පෙන්නලා තියෙනවා. ඇයි හදන්න පුළුවන් තැන්වල හදලා තියෙනවා. මේ චූටි චූටි මේ පයන්න පොඩි හරිද? හරිද? ඉදිරියේ උපදාන තොපි හැම එකාම මොන්ටිසෝරි ජීවිතේ තියලා හරි ගස්සලා තියෙන්නේ. අර ලොකුට වැගලා නැහැ. හරි. හැම එකාම අන්දයන් වේවා. තෝගේ ඇස් දෙකෙන් වැඩක් නැහැ. බොල අපිට ඇස් කන් නහය තියෙනවා. බොල කෑ බල්ලෝ. හරිද? ආපහු තෝට වයින්නවා. තෝගේ පවුලේ සියලු දෙනාට හැම බටයක බෑ. ඒකනේ ගෙදර කිසිම ප්ලම්බින් වැඩක් කරගන්න වෙන්නේ නැහැ. හැම බටේකටම තමයි කියලා වෙන්නේ. හරිද? පවුලේ සියලු දෙනාට හැම බටේකටම ඒ දේවල් ලැබෙන්න එපා. දෙවියනේ. නෑ ඔබට පේනවට ඒක වාක්‍ය දෙකක්. ලැබෙන්න නම් එපා. දැන් මොකද්ද ලැබෙන්න එපා කියන්නේ? මෙතන ආයි පුරට යන්න වෙනවා. අයියෝ බෑ. මේ වෙලා යනවා. හරිද? දැන් මේක කම්ප්ලීට් කරනවා. නැත්නම් මේක හැමදාම ඕක බලන් ගියට අර ඔළුව සෙනසීමන්නේ මෙතන මොකද්ද කියලා තියෙන්නේ කියලා බ්‍රේක් ඩවුන් කරගන්න. හරි දැන් මොකටද දෙයියන්ගෙන් ලැබෙන්න එපා කියන්නේ කියලා බලන්න. ඔව් ආයේ මුලට ගියාම මෙතන කුණු එවන වේ පුතාටයි තොපේ පවුලේ ඉදිරි උපදින තොගේ හැම එකාටම අන්දින් වේවා. හරි ඉවරයි. හරිද? ආයට කියනවා තොගේ පවුලේ සියලු දෙනාටම හැම භවයකම ඒ දේවල් ලැබෙන්න එපා. හොඳයිනේ. මිනිහා ආර සාපේ කරලා දෙයියන්ට කියන අම්මෝ ඒක කරන්න එපා. ඒක රිවර්ස් කරන්න එපා. ඌ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඌට ඕන ඒ අන්ධ වෙන්නද එපාද? දෙකින් වෙන්න ඕන මට. හැබැයි කපටිකම කියන්නේ
ඩයිල් එක දෙයියන්ට ෆෝට් කරලා දෙයියනේ ඔබට පේනවා නම් ඕකාගේ අත්දේ කැඩේවා මං කියන්නේ කියන්න පුළුවන් ඔක්කොම දේවල් ටික කියලා කරන්න පුළුවන් ඔක්කොම සාප නරක වර්ධන කියලා කියලා අන්තිමට දාන දෙයියන්ගේ account එකට අපිට මේ කරේ දෙයියෝ තමයි කරේ ඔයාට පේනවනම් මේව කරන්න හරිද ඒකෙන් අර රිවෙන්ජ් එක දෙයියන්ට දීලා තියෙන්නේ රිවෙන්ජ් එක අර ඕක සාමාන්‍ය අපේ ගෙවල් වලත් එනවා මේ ලංකාව විතරයි මං කියන්නේ අම්මා බවගේ යාළුවෝ ගොඩක් රට ගිහිල්ලා තියෙනවා උඹලා අවාසනාවන්තයි යකෝ මේව දකින්න හම්බෙන්නේ නැහැ මේකේ ආතල් එක මෙහෙම වාඩි වෙලා කතා කරන එක දැකලා මොකද ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ ඔක තකහණිය වාහනේ නවත්තලා ඔව් වාහනේ රිවර්ස් කරලා ඇවිල්ලා ඒක නෝ ෆොටෝස් අර පළවෙනි පාර පව් කරලා ගියේ එක දෙයක් අපතු වුණා කියලා මාත් බැලුවා මේ මිනිහා ගිහිල්ලා ආය හරවක් ඇවිල්ලා නවත්ත ෆොටෝ ගැහුවා ආයෙත් නෑ මේවා දැකේ දෙකක් තියෙනවා දැන් ඔය දැන් ඔය කියන්නේ මං කිව්වේ දෙයියන්ට ධම්මලා පව් ෆෝවර්ඩ් කරවන්නේ ඒ වගේ දැන් සමහරවල් තියෙනවනේ දැන් ගෙදරක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉද්දී ජීවිතේට සතෙක්ව ගෑණි මරන්නේ නැහැ පව මිනිහට දෙන්න ඔව් පව මිනිහට දෙනවා හරි නෑ ඒක එහෙම වෙන්න ඕනේ දැන් මේ කියන්නේ මං කියන්නේ සාමාන්‍ය ඔය ගෙදරක ඔක්කොම ගෑනුනේ කියලා අපේ ගෙදර අක්කා අම්මා මං කියනවා මම නෑනේ අක්කා අම්මා මේ මීයෙක් ආවා ගෙම්බෙක් ආවා මීයෙක් කර ගෙම්බෙක් කරගෙන ඒත් මට කතා කරන්නේ එලවන්න පුළුවන් මට කතා කරන්නේ පව යන්නේ මටනේ මමනේ මරන්නේ ඕකේ ගොඩක් කියලා දැන් අර පන්සල් වලට යන ගෑනු ඉන්නවනේ පල්ලිවල අපිට සත්ත්ව කරුණා ගැන කියා දෙන අඩුයිනේ ඔය පන්සලේනේ කියන්නේ හැම සතාටම එක විදිහට කරුණා දක්වන්න කියලා කලින් දවසේ රෑ කැරපොත්තට මැරෙන්න ගන්න කිව්ව ගෑණි ඊට පස්සේ දවසේ පොහෙට ගිහිල්ලා කියනවනේ හැම සතෙක්ටම කරුණා දක්වන්න කියලා වැදගෙන ඇයනවද මතකයි අපේ ආච්චි කොන්ටෙත් කොට්ටයට තියාගෙන විශ්වෝරසක් කියලා ඔක්කොම කරන පූසෙක්ක දැක්කම ගහපන් පුතේ ඔකට ආයෙත් එන්න ගහපන් හොඳට විශ්කල සිරුප්පු ගහපන් ඔය ඉතර පොත අපේ ආච්චිව දැකීදි දුවනවා පව් ෆෝවර්ඩ් වෙන එක හරි ආතල් වැඩක් එතකොට දැන් අර කමාන්ඩ් එක දෙනෙක් කරන්නේ මේ අවුල තියෙන්නේ අර වැඩේ මේවා කරන එක්කන ඇක්ටිවේට් කරන එක්කෙනා ඇක්ට් එක ගන්න එක්කෙනා දැන් මෙතනත් ඒකනේ තියෙන්නේ මේ පෝස්ට් එකේ මේ සෝරි මේ විශ් එකක් නෙමෙයි මේක කර්ස් එකකුත් නෙමෙයි දෙයියන්ට දෙයියන්ගේ account එකට දාලා දෙයියන්ට කමාන්ඩ් එකක් වගේ මට තියෙන්නේ ඔබට පේනවා නම් කරපන් යකෝ ඕකගේ අත් දෙක කැඩේ ඒ කියන්නේ දෙයියන්ටත් කින්ඩියක් දාලා ඔබ එක්කේ නැත්නම් ඔබ දෙයියෝ නෙමෙයි නෑ ඊටත් වඩා මට තේරෙන්නේ නැති මේවා දෙයියන්ට තේරෙනවද නෑ රිජෙක්ටඩ් තුනම සාප තුනම රිජෙක්ටඩ් දෙයියෝ වරයි පළවෙනි එක ඇයි කොච්චර මාන්තියෙන් නෑනේ දවසකට කීයක් එනවද සාප කීයක් එනවද ප්‍රාර්ථනා කීයක් එනවද ඔක්කොම කීයක් එනවද ඕක එක්සාම් පාස් කරන්න ඕනේ ඔව් ඒ ගිය කෙල්ල කොල්ලා ගෙනල්ලා දෙන්න ඕනේ ඔක්කොම බලාගෙන විසඳන්න අර ඕනේ අර කවුරු ඇසිස්ටන්ට් ටික අරන් එන්න මේ මොන බම්බුවද මේ කියවන්න බෑ රිජෙක්ටඩ් තක් ඔය කියන්නේ මේ රට දාලා යන්න බැරි වෙන්නේ එක හේතුවක් තමයි මේ මිනිස්සුගේ ආතල් අප්පා ඒ කියන්නේ බම් මේව රට ගියාම මේ ඇල්ගොරිතම් වෙනස් වෙනවනේ Facebook එකේ ඔව් නෑ ඔව්නේ ඉතින් මගේ දැන් මේ ඕස්ට්‍රේලියාව වල ස්ටඩි කර හිටපු මගේ හොඳම යාළුවෙක් ඉඳලා එයාට ඒ ලයිෆ් ස්ටයිල් එක හරියන්නේ නැහැ කියලා ලංකාවට ආවේ එක පැත්තකට හේතුව මේ ආතල් එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ හින සිස්ටම් මේකට ඉන්නේ. ඒගොල්ලෝ සිස්ටම් මේක ඒගොල්ලෝ රැට් රේස් එකේ දුවනවා. අපි මේක අපිත් මේ දුවනවා තමයි. දුවන ආස්සේ අපිට මේ වගේ පොඩි ලල් එකක් තියෙනවානේ. දැන් මේවා කරි අර සත්‍ය බොම කටුකයි ඒ සත්‍ය අපි පිළිගන්න ඕනේ කියන එක බල්ලා හරි කොල්ලගේ අපි ඒක සතුට වෙනවනේ. දැන් මේක තමයි කටුක සත්‍ය. මුඩ සාප කරන්න ඕනේ මුඩ සිංහල බෑ. මුඩ ගිහලා ගෙදරට ගිහලා කියන්න ඕනේ අර වීඩියෝ සත්‍ය බොම කටුකයි. දැන් මම දන්නවා මූ මේක දකින්න නැහැ කියලා මට 100% ෂුවර්. මොකද අපේ channel එක දකින්න මේක දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. මේක දැක්කොත් අපේ අම්මා මගේ කෝල් එකක් ඒව වැඩ කරගෙන. මේ මොකද්ද දාලා තියෙන්නේ දැන් අයිස් මොනවද කරන්නේ? ගමේ ඉන්නත් නැහැ. නෑ අපි මේ කරන්නේ මානව දයාවෙන් සමාජ සේවයක්. ඔයාලා මිනිස්සෙක්ගෙන් ඉල්ලීමක් කරද්දි මිනිස්සෙක්ට සාපයක් කරද්දි ඒක
ඇකියුරේට් සහ එක මොකක්ද අපි කියන්නේ එකට එෆිෂන්ට්. ඒ කියන්නේ පළක් තියෙන එකක් වෙන්න ඕන. ඒ කියන්නේ පැද්ද නෑ අනේ හදිස්සුයි. හරිද? ඒ කරන සාපේ ඇක්ටිව් සාපයක් ඉන්න වැලිඩ් සාපයක් ඉන්න නම් අක්ෂර වින්‍යාසය ඊට පස්සේ විරාම ලක්ෂණ දෙයියන්ට කියවන්න පුළුවන්. ඊට පස්සේ උක්ත ආඛ්‍යාත සම්බන්ධයේ ගැළපීම තියෙන්න ඕන පද පිහිටීම. දැන් සමහරුන්ට ඔක පෙන්නපුවාම කියනවා ඊයස ඒ කියන්නේ කී පෙන්නපුවාම කියනවා මේ නෑ දෙයියෝ දන්නවා මට තියෙන ප්‍රශ්නේ දෙයියන්ට එන මොන බම්බුවටද යකෝක ලිව්වේ. ඔක ලිව්වේ මොකටද? දැන් ඔතන පාරේ ගම්බාර දෙයියෝ නෝද? නෑ. උඩ ඉන්න දෙයියෝ මේ පාරට ඇවිල්ලා මේ මහත්තයා මොකද්ද වෙලිලා තියෙන්නේ කියලා අපි තමයි යන්නේ ඕක බල ගිහලා මේ වගේ ගොම් පොඩ්කාස්ට් වල ඉවලා කියලා අපි තාතල් ගන්නවා. මම නම් කියන්නේ මේක not accepted, ethically not accepted. මොකද දැන් මේක දන්නවා නම් මේ ස්කූටර් එකේ මිනිස්සෙක් දාන්නේ කියලා උට කියන්න පුළුවන් කතා කරනවා. මල්ලි දාන්න එපා ගුවා නම් ඊළඟට දාන්නේ. මේක නෝන් ඉන්නවත් දැන් සමාජෙට වීලුවා. දැන් මේක මෙච්චර කල් ගමේ පාරට දෙක එකක් දැන් YouTube එකේ තියෙනවා. කොයි හරි මම ගමේ ඉන්න බැරි වුණොත් දානුවනේ අපේ අම්මගේ කෝල් එකක් හේත් දන්නේ නැහැ සිරාවට නේ ඕක නේ මේක දකින්නේ නැහැ මං කියන්නේ මම දාලා 100ක් දන්න දකින්නේ නැහැ ඔව් කක් හරි මගේ පෙර කරපු ආසාවකට කොහෙන් හරි කට කතාවේ කියලා මේ වරු උගලේ ටොප් එක ගාලා තියෙන එක කියලා මේක කියන්නේ මේ නෑ මං නම් කියන්නේ ඒක උදව්වක් මං නම් කියන්නේ අපි ආසයි නෑ අපේ තාත්තට දාලා සිංහලට යකු ගන්නවා සති දෙකක් ඇතුළත මේ තුන ගැලවිලා හරි ලස්සන එක දිග ෆ්ලෙක්ස් එකක හරි පැහැදිලි සිංහලෙන් මේ පළමු පැතුම දෙවන පැතුම තෙවන පැතුම ඒක මොනතරම් ලස්සනද බලන්න එහෙම තියෙද්දි අවන්නේ මේ වචන ටික දාලා මේ විදිහටම සිංහල හදලා දෙන්න සිංහල හදලා හරි ලස්සන ෆොන්ට් එකක් දාලා මේ විදිහට පැහැදිලි මදි ෆොන්ට් එකක් මේක මොකද එතකොට මේක අර අපිත් කියවද්දි අපිනුත් යනවනේ විශ් එකක් වගේ ඔයෝ ලංකාව අනිත් තමයි මේ අර සාප කරද්දි කලබලේ සාප කරන්න එපා. printing mistake වුණා තමන්ටම වදිනවා. දැන් මෙතන ඒක තමයි මුලින් කියලා වෙන්න කියලා ආයේ කියලා ලැබෙන්න නෑ එපා. එහෙනම් කියපුවා ලැබෙන්න එපා කියලා කියන්නේ. ඔව්. දෙයියොත් ඉතින් වැඩක් නෑ දෙයියොත් බලලා ආයෙ නවුලන්නේ නෑ කියලා ඉතින්. ස්ට්‍රේට් නෑ මේක. හරි. හොඳයි. හරිම සතුටුයි. මට මේක ඇත්තටම කිව ගන්න උමනාවක් තිබ්බා මේක මේ අපි කියන්නේ ඒක ਵਿਚාරයක් නෙමෙයි රසස්වාදයක් මේ කරේ විචාර දෙන තරම් අපි නෑනේ මං කිව්වනේ ඒක රසස්වාපයක් කරේ අපි ඔව් අපි මේට කලින් දැකලා තියෙන්නේ මේ කුණු දමනුම් බල්ලෝය වගේ හරි බේසික් සරල දැන් මේක එන්නේ ක්‍රියේටිව් එක ඔව් මං කියන්නේ එක පැත්තකින් ගත්තොත් හොඳ ක්‍රියේටිව් විදිහේ අර අනිත් අය වගේ ඒව දාන්න නැතුව කෙලින්ම ආය අම්මන දෙන්නම් බැලලා දැන් සාමාන්‍යයෙන් කරන්නේ අර බිත්තියේ පේන්ට් එකෙන් ලියනවනේ මෙහි කුණු දමන්න එපා හරිද නැත්නම් දාන්න මෙහි කුණු දමනට හිනාත ගහනවා ඔයගේ වෙන දාන්න ඩයල් එකේ මචං කෙලින්ම අර ලෙවල් 3කට ගිහිල්ලා තියෙනවා ඒක එයාගේ තනිකර අර ඉන්න thoughts feelings ඔක්කොම කොලේ එළියලා දාලා තියෙන කෙලින්ම නෑ මේක ආයේ දකින හිතෙන්නේ නැද්ද දන්නේ මේක පර්සනල් දාලා තියෙන මං කියන්නේ ඕ පර්සනල් ඒක අර කලින් කිව්වේ මූණට කියන්න බෑ මේක බලන් කියලා උඹ හිතන දැන් ඔය ස්කෝඩ් එක මොක බලනවා කියලා නෑ ඕක ඇතුමා ෆොන් කියන්නේ කුණු බාක්කිය පාටලි අයියෝ ඕකේ හරි එහෙනම් අපේ අද ඇත්තට මේක ਵਿਚාරයක් කිව්වට ਵਿਚාරයක් නෙමෙයි අපිට මේක ඔළුවේ නිදාස් කරගන්න වෙන්න ගන්න ඕමනාවක් තිබ්බා ඔව් මේව දැන් තියනවා කියලා ඔව් ඒ කියන්නේ මිනිසුන්ට මෙච්චර ක්‍රියේටිව් වෙන්න පුළුවන් ලෙවල් 3කට කැටගරි 3කට කඩලා සාපයක් එක පර්පස් එකකට සාපේ කැටගරි 3ක් කඩනවා හරි හොඳයි ඉතින් එහෙම නේද මම නම් කියන්නේ තාපේ තව ඉඩ තිබ්බා අපි ඔකට සීල් එක ගාමු ශ්‍රී ලංකා ඔව් truly ශ්‍රී ලංකන් මූවමන්ට් එක මේක ඇත්තට මේ තාපේ තව ඉඩ තිබ්බා ඔව් තව සෑහෙන ඉඩ තියෙනවා ඔව් තව ඔය වගේ පහක් වගේ ගහන්න පුළුවන් ඒ කියන්නේ 1 2 3 4 අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ මේකේ part 4 part 5 part 6 බලමු මේක වීඩියෝ එක කවුරුහට පෙන්නොත් අපි මේක දිරිමත් කරනවා පස්සේ මේක ඔව් සාපිත කරන්න අපිවත් ඇතුළත් කරන්න අවුලක් නැහැ කරනවා ඔව් මේ YouTube එකේ link එකක් දාන්න ඒක ලස්සනට ලියන්න මේව ලියන්න එපා ඔව්
සල්ලි නැත්නම් මොකක් කරේ බලන්න. එතන මොකක් හරි බැනර් එකක් හරි දාලා යන්න රුපියල් 500ක් දාලා. අයියෝ. නෑ වැඩක් නෑ. හරි හරියන්න. අපිට තාම මේ ඔයාලා මෙහෙම දැකලා තියෙන සීන් තියෙනවනම් ඔය මෙතන කුණු දාන්න එපා. මෙතන බුලත් කියලා ගහන්න එපා. ඒවා අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන දේවල්. දැකලා අපි සාමාන්‍යයෙන් දකින්නේ නැති කලාතුරකින් දකින ස්පෙෂල් ඒවා හරි වියර්ඩ් අමුතු ඒවා ක්‍රින්ජි ඒවා තියෙන. අන්න ඒ වගේ තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකටත් අපේ විචාරයක් දෙන්නම් මේ වගේ. අන්ද කයිපු කාපු විචාරය. අපේ විද්වත් දැනුමෙන් පිරිපුන් සිංහල බැරි. හොඳ මේක මෙලෝ මගුල සිංහලත් බැරි එකෙන් සිංහල විචාර කරනවා. හොඳයි කටසි. හරි. ඊළඟ අදට එනම් ඇරි මොකද? අපිට තාමත් මාතෘකාවක් නෑ කතා කරන්න. නිශ්චිත මාතෘකාවක් නෑ. අද මේකත් අද වෙන ගමන් දැක්ක හින්දා යෝ කරගෙන කියුවේ. ඔව්. මේ මෙලෝ තේරුමක් නැතුව කියවන්නේ. ඔයගලා බලාපොරොත්තු වෙන්න එපා තේරුමක් නැතුව කියවයි කියලා තේරුමක්. මේක අතන අපි මේ ස්ට්‍රෙස් රිලීස් එකක් යන්නේ. මේක අපි දෙන්නගේ මේක ඇත්තටම පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. පෞද්ගලික සතුට වෙනුවෙන් කරන්නේ. අපි දෙන්නේ පෞල් ප්‍රශ්න නෙවෙයි. අපි දැන් මේ ගොඩක් වෙලාවට මෙහෙම නිකන් හිර වෙලා කතා කරන්නේ මේක මගේ ගෙදර කරන හින්දා. දැන් මේක එළිය කරනවා මීට වඩා රිලැක්ස් ආතල්ලේ කරන්න පුළුවන්. අපි පස්සේ වෙන්නේ. බයද? අදරන් නිදා ගන්න හම්බෙන්නේ නෑ නෑ. තව තියෙනවා මේ අපි දෙන්න හිතාගෙන ඉන්නවා මේක එළියට අරන් ගිහලා කරන්න. ඔව්. එළියට ගිහිල්ලා කරන්න විසමට. ඈ? ගෙදරින් ගෙලෙව්වා. ගෙදරින් ගෙලෙව්වා. යන්න කිව්ව දවසට මේක දැකලා ආයෙනම් මෙහෙන්ද බොව කරන්නේ. මොනවාද මේ ගෙදරින් අපි පිටට ගිහිල්ලා කරන්න අයිඩියා එකක් තියෙනවා. එතකොට vlog එකක් වගේ මේ වගේ ආතල් දෙන්න ඒ අයිඩියා තියෙනවා. ගොඩක් අයිඩියා තියෙනවා. අයිඩියා නම් අම්බාන්ට තියෙනවා. කරගන්න වෙලාවට දෙකම. අයියෝ අයියෝ. හරි හරියන. එහෙනම් අදට අපි ගියා. මේ ඉතින් ඔයාලගේ පැයක් අපි කෑවා. සමා වෙන්න. ඉතින් හිතලා නෙමෙයි. පැයක් කම්මැලි වුණා නම් සමා වෙන්න ඕන. ඔව්. බොහොම සමාවෙන්න සත්‍ය බොහොම කටුකයි සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය බාර ගන්න වෙනවා. ඔව්. ඔයාලගේ මොන හරි මේ වගේ සාප තියෙනවා නම් අපිට ඉන්බොක්ස් කරන්න මේ මොන කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න ඕගලන්ට අපි ආයේ අක්ෂි මොකද්ද? වින්‍යාස අක්ෂර වින්‍යාස. අක්ෂි නෙමෙයිනේ. අක්ෂි වින්‍යාස. ඒකත් තියෙනවා. අක්ෂර වින්‍යාස හදලා අර මේ විරාම ලක්ෂණ දාලා අපි වට ලස්සන ඩිසයින් එකක් හදලා දෙන්නම්. සිත් ඇද ගන්න විදියට. ඕකේ. එහෙනම් එයා ජය වේවා. මේ දෙයට දිගටම යන්නේ නැහැ බය වෙන්න එපා. සාප කතා අදින් ඉවරයි. අපිට ඊළඟ කමෙන්ට් තිබ්බොත් අපි ඊළඟේ අර වගේ ਵਿਚාරයක් දෙන්නම් එන සාප ගැන. අදට එහෙනම් අපි සමු ගන්නවා. සියලු දෙනාට good night. Thank you. ජය. See you. See you.